ඉතින් මේ ඉන්නේ අපේ කළුවා. ඉතින් හොඳ නින්දකට පස්සේ ඇහැරෙන්න තමයි මිනිහාවේ ලෑස්ති වෙන්නේ. ඉතින් මිනිහා නැගිටපු ගමන් කරන පළවෙනි වැඩේ තමයි ලස්සනට ඉදුණු කේල් ගහක් බලලා හොඳ කේල් වලින් හොඳ කේල් ගෙඩියක් කඩාගෙන කටක් කන එක. හරිම රසයි. ඒත් එකපාරටම අද අපේ කළුවාගේ මොලෙන් අමුතු ප්‍රශ්නයක් අහනවා. මේ කේල් ගෙඩිය කොහෙන්ද ආවේ? මේ ගහින් නම් වෙන්න බෑ. මං කියන්නේ පළවෙනි ගෙඩිය කොහෙන්ද ආවේ? පළවෙනි කා කොහෙන්ද ආවේ? ඊළඟට මං කොහෙන්ද ආවේ? මේ හැම දෙයකටම බන තියනත් මේ සනකොළ සත්තු මාළු ඉරිදරට මෙන්න මොම මේක මුල ඉඳලා මේ විදිහට තිබ්බේ නෑ. ඉතින් අපේ කළුවට මතක් වෙනවා කළුවාගේ වයසක මංගි කෙනෙක් කියපු පුරාණ කතාවක්. ඉතින් මේක ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන කතාවක්. ගොඩක් කාලයකට කලින් කිසිම දෙයක් ජීවමානව තිබ්බේ නැහැ. ඇලයක් නැහැ, මූදක් නැහැ. ඊදරට මේ කළුවා උඹ අපි මේ කවුරුත් හිටියේ නැහැ. මේ කෙහෙල් නත්තලුම් තරමේ තිබ්බේ නැහැ. මේ අබ්බල් ගාටේ සම්පූර්ණම බැරිච්ච කරක් විතර කොහොමද මේ මැච් එක ජීවමාන වුනේ? ඉතින් අද අපේ කළුවා මේක සම්පූර්ණයෙන්ම හොයාගන්න තමයි යන්නේ. ඉතින් අවුරුදු බිලියන 4.6කට කලින් ටයිම් ට්‍රැවල් කරලා තමයි අපේ කළුවාද මේක හොයාගන්න හදන්නේ. ඉතින් මෙතනදී අපේ කළුවා දාගී ග්‍රහලෝක උපදින හැටි, මොහොතේ ඉපදෙන හැටි, මුල්ම අණු හැදුනේ කොහොමද? අලමු සෛලේ ජීවමාන වුනේ කොහොමද? මේ ඔක්සිජන් කොහොමද මේ අහසට ආවේ? මේ හැම දෙයක්ම අපේ කළුවා දාගී. ඉතින් මේක සුරංගනා කතාවක්වත් ෆැන්ටසි එකක්වත් නෙමෙයි. මේක තමයි රියල් හිස්ටරි එක. මේ ගල්වල ලියවිලා තියෙන ෆොසිල්ස් වල ලියවිලා තියෙන. ඒ විතරක් නෙමෙයි අපේ කළුවාගේ DNA වල ලියවිලා තියෙන. ඉතින් කාලයන්ත්‍රයක් පාවිච්චි කරලා නෙමෙයි සම්පූර්ණ කළුවාගේ මනසින් තමයි මේක අපේ කළුවා හොයාගන්න. හැමෝම සීට් බෙල්ට් දාගන්න. සීට් බෙල්ට් දාගන්න. දැන් අපි අපේ ටයිම් ට්‍රැවල් එක ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. මීනම් පෘථිවිය නෙමේ. මේ කිසිම දෙයක් නෑනේ. ප්‍රිම කරුවලයි සීතලයි සද්දයක්වත් නෑ කොහෙවත්. අර මොකද්ද? යෝධ වලාකුළක්, දූවිලි වලාකුළක්. ඒක හැම තැනම යනවනේ. ඔව්, ඒ වලාකුළ අපේ කළුවට හිතා ගන්නවත් බැරි තරම් ලොකු. ඉතින් මේ වලාකුළ කැරගෙනවා, ගුරුත්වාකර්ෂණයෙන් හැම දෙයක්ම මේකේ මැදට ඇද ගන්නවා. දූවිලි එකතු වෙනවා, ඝනත්වය වැඩි වෙනවා. මැද කොටස උණුසුම් වෙනවා, තව උණුසුම් වෙනවා. ඉතින් ඕම උණුසුම වැඩි වෙලා ඔන්න සූර්යයා උපදිනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. විශාල ශක්තියක් නිකුත් කරමින් සූර්යයා අහසේ බබලන අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒත් මේ ඉපදිච්ච සූර්යයා වටේ තාමත් අර තිබ්බ දූවිලි පාෂාණ වගේ දේවල් කැරකෙමින් තමයි තිබ්බේ. ඉතින් මේ ගල් වලට බඩිකිනේ මේවා එකකට එකක් ගැටෙනවා. පොඩි ගල් ලොකු ගල් වලට ගැටෙනවා. ඒවා ඇලෙනවා. ස්කන්ධේ එන්න මේ විදිහට වැඩි වුණා. ඒ වැඩි වෙනවා කියන්නේ මෙතන තිබ්බ ගුරුත්වාකර්ෂණයත් නිකම්ම වැඩි වුණා. ඉතින් මෙහෙම තිබිලා පෘථිවිය කියන ග්‍රහලෝකයේ උපදිනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒත් මේක ඔයාලා හිතන විදිහේ දැන් තියෙන මේ සාමකාමී නිල් පාට පෘථිවියක් නෙමෙයි. මේක සම්පූර්ණ අපායක් හා සමානයි. මේක අපේ ජංගල් බුක් එකේ අපිට අවුරුදු මිලියන 4.6කට පෙර පෘථිවිය සහ සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහලෝක බිහි ඇත කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අපේ කළුවා මේ පෘථිවිය දිහා බලමුවාම මිනිහට සෑහෙන බයයි. මේ මතු පිට උණු කරපු ලාවා මොහොතක් තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. හැමදේම දී වෙනවා. දැන් මේ රතු පාටින් තමයි මේක පේන්න තිබ්බේ. අහස ඒ මොනවද? ඝන වායුයි වාෂ්පයි විතර අපිට මෙතන බලා ගන්න පුළුවන් වුණේ. උෂ්ණත්වය ගත්තොත් එහෙම මයික්‍රෝවේව් එකේ බටර් දී වෙනවා වගේ මෙතන අපිට ගල් දී වෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඒත් මේක නෙමෙයි මෙතන තියෙන නරකම කතන්දරේ. මෙතන අපිට බෝම්බ ප්‍රහාර බලා ගන්න පුළුවන් වුණා. කොටින්ම කියනවා නම් වයලන්ට් ඩිලිවරි සර්විස් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වයලන්ට් ඩිලිවරි සර්විස් එක ගැන අපේ ජංගල් බුක් එකේ අපිට සඳහන් කරලා තියෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ ආරම්භයේදී පෘථිවියේ විශාල පාෂාණ සහ අයිස් කුට්ටි ගැටමින් පැවත ඇත කියන එක. ඉතින් මේක තමයි අපි මේ වයලන්ට් ඩිලිවරි සර්විස් එක කියලා හඳුන්වන්නේ. ඉතින් ඔයා හිතන්න ඔයා බබෙක් ඔයා හොස්පිටල් එකක ඉන්නේ. ඒත් ඔයාට කරුණාවන්ත නර්ස්ලා වෙනුවට ඔයාට යෝධ ගල් නිරන්තරයෙන් විසිකරනවා. හැබැයි ඒ හැම යෝධ ගලකම ඔයාට අවශ්‍ය කරන බෙහෙත් සහ මෙඩිසින්ස් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ තමයි මේ ආදි පෘථිවියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මේ වයලන්ට් ඩිලිවරි සර්විස් එකෙන් තඩි ගල් වලින් තමයි ලබා දුන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට උල්කාපාත, අයිස් ගල්, කාබන් ගල්, ඛනිජ ගල් වගේ ගහලා තමයි
මේ දේවල් අපිට ලබා දුන්නේ. ඉතින් අයිස් ගල් වලින් වතුර ඩෙලිවරි කරා, කාබන් ගල් වලින් ජීවියට අවශ්‍ය කරන ඉස්සරහ හමුද්‍රව්‍ය ඩෙලිවර් කරා, ඛනිජ ගල් වලින් යකඩ සහ සල්ෆර් වගේ දේවලුත් ඩෙලිවර් කරා. ඉතින් මේ විදියට මේ ඩෙලිවරි සර්විස් එක සෑහෙන කාලයක් ක්‍රියාත්මක වුණා. ඉතින් මේකේ තිබ්බ මේ වේදනාව ආදි පෘථිවියට නම් සම්පූර්ණ ලාභයක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. හැම විනාඩියකට පාරක්ම විශාල උල්කාපාත ගැටුමක් පෘථිවියට සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි අපිට ආදි පෘථිවිය බලා ගන්න තිබ්බේ. මේකත් කවදා හරි ඉවර වෙන්න බෑ. ඉතින් හෙමින් මේ බෝම්බ ප්‍රහාර අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අඩු වෙලා ඔන්න පෘථිවිය සිසිල් වෙන්න තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. මේ පෘථිවිය සිසිල් වෙද්දී යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. දහස් ගණනක් ගිනිකඳු නිරන්තරයෙන් මේ පෘථිවියේ බලා ගන්න තිබ්බා. ඇයි මෙච්චර ගිනිකඳු කියලා බැලුවොත් එහෙම පෘථිවිය අභ්‍යන්තරයේ තාම හරිම උණුසුම් තුනී කබලක් යට උණු කරපු ආශාන තමයි අපිට බලා ගන්න තිබ්බේ. මේකෙන් පීඩනය ගොඩනගෙනවා. එතකොට ඒ පීඩනය වැඩි වෙද්දී මේක පුපුරලා යනවා. මේ හැම පිපුරුමක්ම වායුවක් නිකුත් කරනවා. ඉතින් මේ වායුව තමයි පෘථිවියේ පළවෙනි වායු ගෝලය හැදුවේ. ඉතින් මෙතනදී නිකුත් වෙච්ච වායු මොනවද කියලා බැලුවොත් එහෙම අපිට වායු 7ක් බලා ගන්න ලැබුණා. ජල වාෂ්ප, නයිට්‍රජනුයි නයිට්‍රජන්ගේ ඔක්සයිඩයි, කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන් විදියට අපිට මේ වායු බලා ගන්න ලැබුණා. මෙතන තිබ්බේ නැති වැදගත්ම වායුව තමයි ඔක්සිජන් කියලා කියන්නේ. ඉතින් අපි මංගී මේ වායු හත මතක තියාගන්නේ මෙන්න මේ විදියට. ජනක මෙතන ඔක්සිජනක් නෑ බං කියන ප්‍රේසක පාවිච්චි කරලා අපේ මංගී මේ වායු හත හරිම ලේසියෙන් මතක තියාගෙන ඉන්නවා. ජයන්නේ ජල වාෂ්ප, නයන්නේ නයිට්‍රජනුයි නයිට්‍රජන්ගේ ඔක්සයිඩයි, කයන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජනක මෙතන කියන එකෙන් මීතේන්, ඇති කියන එකෙන් ඇමෝනියා, ඔක්සිජනක් නෑ බං කියන එකෙන් ඔක්සිජන් නෑ කියන එකත් මෙතනදී හරිම සරලව අදහස් වෙනවා. ඉතින් මෙතන තව වැදගත් වායුව තමයි මේ ප්‍රේසකයේ අඩංගු වෙන්නේ හයිඩ්‍රජන්. ඉතින් මේ හයිඩ්‍රජන්ත් අපිට මෙතන බලා ගන්න තිබ්බා. මේ හයිඩ්‍රජන් ඉස්සරහදී වැදගත් දෙයක් වෙනවා. අපි බලමු හයිඩ්‍රජන් මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් අපේ ජංගල් බුක් එකේ අපිට මෙන්න මේ විදිහට මේ දේවල් සඳහන් කරලා තියෙනවා. මූල පෘථිවි වායු ගෝලයේ ජල වාෂ්ප වලින් ගහන වූ අතර ඔක්සිජන් ස්වල්ප ප්‍රමාණයකින් අපි කිව්වා ඔක්සිජන් නැති මතරම් තමයි මෙතන අපිට බලා ගන්න තිබ්බේ. ඉතින් බොහොම ස්වල්පයක් අපිට තිබ්බා බලා ගන්න තිබ්බා. ඉතින් ඔක්සිජන් ස්වල්ප ප්‍රමාණයන් ගිනිකඳු පිපිරීමෙන් නිදහස් වූ නයිට්‍රජන් හා නයිට්‍රජන් වල ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන් වගේ වායු වලින් සමන්විත වුණා කියන එක. ජංගල් රිසෝස් බුක් එකේ තියෙන වැදගත්ම තාව ඊට පස්සේ මේ උදාසීන වායු ගෝලය ඔක්සිහාරක වායු ගෝලයක් බවට පත් වුණා කියන එක. ඇයි මේ ඔක්සිහාරක වායු ගෝලයක් මෙතෙන්ට වැදගත් වෙන්නේ? හිතන්න ඔක්සිජන් කියලා කියන්නේ හොර මංගේ කෙනෙක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හොරෙක් කියලා හිතන්න මේ ඔක්සිජන් කියලා කියන්නේ. ඔක්සිහරණ වායු ගෝලය ගත්තොත් අපිට මේ හොර මංගේ හිම නැත්නම් ඔක්සිජන් බලා ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔක්සිකරණ වායු ගෝලෙදී මේ හොර මංගේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හොර මංගේ කරන වැඩේ තමයි මිනිහා සාමාන්‍ය හොරෙක් විදියටම හරිම ආක්‍රමණශීලී දේවල් කරනවා, අණු කෑලි වලට කඩනවා, දීපං උඹේ ඉලෙක්ට්‍රෝන කියලා ඉලෙක්ට්‍රෝන ඉල්ල ගන්නවා. මේ වගේ දේවල් මේ හොර මංගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්සිජන්ගෙන් මේ වගේ දේවල් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මෙයා ඉන්නේ ඔක්සිකරණ වායු ගෝලයේදී. මෙයා හිටියොත් අපිට කිසිම අණුවක් අලුතෙන් ගොඩනගන්න බෑ. තියෙන අණු වලට එකතු වෙන්න බෑ. මොකද මෙයා හැම අණුවක්ම කඩලා දාන හින්දා. නමුත් ඔක්සිහරණ වායු ගෝලයේදී මේ හොර මංගේ එහෙම නැත්නම් ඔක්සිජන් නැති නිසා මේ හොරා අවට නැති හින්දා මේ අණු වලට එකට සෙල්ලම් කරන්න පුළුවන්. අලුත් ව්‍යුහ ගොඩනගන්න පුළුවන්. ඒවට බන්ධන හදන්න පුළුවන්. ඉතින් මේ හින්දා අලුත් ජීවියක් ඇති වෙන්න අලුත් සංයෝග මෙතනදී ගොඩනගන්න පුළුවන්. හැබැයි ඔක්සිකරණ වායු ගෝලයක් මෙතන තිබ්බනම් මේ හැම සංයෝගයක්ම තියෙන පොඩි අණුවේ ඉඳලා ඔක්සිකරණය වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම ඔක්සිකරණය වුණාම අපිට අලුත් අණු ගොඩනගන්න බෑ. ඉස්සරහට ජීවිතයට අවශ්‍ය කරන කිසිම සංයෝගයක් මෙතනදී ගොඩනගන්න බැරි වෙනවා. ඒක හින්දා මේ ඔක්සිහරණ වායු ගෝලයේ මෙතනදී ඇති උනේ නිකම්ම නෙමෙයි. මේක තිබ්බේ නැත්තම් මේ කිසිම ජීවියක් මෙතනදී ඇති වෙන්නේ නැහැ. ඉතින් සරලව මේක ලස්සන සාමකාමී ක්‍රීඩා පිටියක් වගේ. ඉතින් පොරෙක් නැති හින්දා මේ අණු වලට ලස්සනට බන්ධන හදන්න පුළුවන්, අලුත් ව්‍යුහ ගොඩනගන්න පුළුවන්. ජීවිතයට අවශ්‍ය කරන හැම අමුද්‍රව්‍යයක්ම මෙතනදී හදන්න පුළුවන්. හරි. මේ විදිහට පෘථිවිය දිගටම සිසිල් වෙමින් තිබ්බා. බෝම්බ ප්‍රහාර අඩුයි, ගිනිගඳු හිංසනය අඩුයි, උෂ්ණත්වය පහළ යනවා. අර ජල වාෂ්ප ටික මතකද? මේ ජල වාෂ්ප අර ඝන වලාකුළු ටික, ඒ ජල වාෂ්ප දැන් ඝනීභවණය වෙන්න තරම් මේ උෂ්ණත්වය අඩු වෙලා තියෙන්නේ. කොහොම අඩු වෙන එකේ ප්‍රතිඵලයේ විදිහට අපිට පළවෙනි වැහි බිඳුව වැටෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක, ඊට පස්සේ තුන්වෙනි එක, ඔන්න ඔය විදිහට කවදාවත් නැවතුන ගස්සක් අපිට මෙතන බලා ගන්න තිබ්බා. ඉතින් හිතන්න අපේ මංකී ජංගල් බාත්රූම් එකේ නාන්න තමයි යන්නේ. මිනිහා නාන්න ගිහිල්ලා ෂවර් එක ඇරියට පස්සේ නාලා ඉවර වෙලා මිනිහට ෂවර් එක වහගන්න බැරුව ෂවර් එකේ හැන්ඩල් එක කැඩෙනවා. ඊට පස්සේ එක දිගට මිනිහාගේ බාත් ටබ් එක සම්පූර්ණයෙන් පිරලා යනවා මේ වතුරේ. මේ විදිහට මේ ෂවර් එක වහගන්න බැරුව
අවුරුදු ගානක් මිනිහා හිටියා වගේ මේ පෘථිවියට වැස්ස ඇදහැරෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේක තමයි මේ විශ්වයේ දිගම ෂවර් එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙහෙම වැහලා තමයි සාගර ඇති වෙනවා බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේක ජංගල් රිසෝස් බුක් එකෙත් හරිම ලස්සනට සඳහන් කරලා තියෙනවා. පසුව පෘථිවිය සිසිල් වීමේදී ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් සාගර සෑදිනි කියලා. ඉතින් ඔයාලා හිතන්න අර උණුසුම් මතු පිටට වතුර බින්දුව වැටෙනකොට එන සද්දේ මොන වගේද කියලා. ඉතින් කොච්චර ඒ සද්දය ආවත් වැහලා තමයි මේ මුහුද ඇති වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණේ. අපි අර කතා කරපු හයිඩ්‍රජන්ට ඔන්න දැන් එයාගේ වැඩේ සිද්ධ වෙනවා. එයා කරන වැඩේ තමයි මිනිහා අභ්‍යවකාශයට පැනලා යනවා. ඇයි මිනිහා අභ්‍යවකාශයට පැනලා යන්නේ? මොකද හයිඩ්‍රජන් තමයි සැහැල්ලුම වායුව. පෘථිවියේ තියෙන මේ ගුරුත්වාකර්ෂණයට මිනිහා වල්ලන් ඉන්න බෑ. ඉතින් මිනිහා අහසට පාවෙලා යනවා. ඉතින් හයිඩ්‍රජන්ට ඔන්න ඕක තමයි මෙතනදී සිද්ධ වුණේ. ඉතින් අපේ කළුවා මේක දිහා බලන් ඉන්නකොට මිනිහා මෙන්න මෙහෙම හිතනවා. මුහුද තියෙනවා. වතුර තියෙනවා. ඔක්සිහරණ වායු ගෝලය අර ඕනම කිව්වන්ම හදන්න ඕන එක ඒකක් තියෙනවා. ඒ ජීවය අපට අඳන්න මෙහෙම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේ අවුජව විතරක් තිබිලා හරියන්නේ නැහැ. මේකට ශක්තිය ඕන. මේ රසායනික ප්‍රතික්‍රියා කරන්න ශක්තිය, මේ අණු නගන්න ශක්තිය, මේ සංකීර්ණ දේවල් හදන්න කෝ ශක්තිය. එනම් ශක්තිය කොහෙන්ද ආවේ? ඉතින් මේ ආදි පෘථිවියේදී මේ ශක්ති බලාගාර 5ක් බලා ගන්න පුළුවන් වුණා. ආදි පෘථිවිය පවර් ග්‍රිඩ් එක විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන් වුණා. ඉතින් මෙතනදී අපිට ගිනි කඳු පිපිරීම, අකුණු ගැසීම්, UV කිරණ, ජල දාප මංකඩ විවර, ශාරීය මංකඩ විවර විදියට ශක්ති බලාගාර 5 බලා ගන්න පුළුවන් වුණා. මේක අපේ මංගී මතක තියාගෙන ඉන්නේ මේ 5 චෙෆ්ලා 5 දෙනෙක් කියලා. ඉතින් මේ චෙෆ්ලා 5 දෙනාගේ දලා සුප් එකක් කිව්ව විදිහට තමයි අපේ මංකි මේක මතක තියාගෙන ඉන්නේ. ඉතින් චෙෆ් ගිනි කඳු විසින් තාපය එකතු කරලා මිනිහා මැග්මා මේ හැත්තෙන් කලවම් කරනවා. චෙෆ් අකුණු විසින් කරන්ට් එක පාවිච්චි කරලා අමුද්‍රව්‍ය වලට ශක්තිය දෙනවා. ඊට පස්සේ UV කිරණ වලින් මේවා කරලා දානවා. ජල තාප මංකඩ විවර වලින් අර බිමෙන් අධික තාපයක් තියෙන වතුර විදිනවා. ශාරීය මංකඩ විවර වලින් මෘදු බුබුලු උෂ්ණත්වයේ අඩු මෘදු බුබුලු වලින් කුඩා කුටි හැදුවා. මේ හැම කෙනාම මේ හැම චෙෆ් කෙනෙක්ම එකතු වෙලා මේ එකම එක සුප් එකක් හොයපු හින්දා තමයි ජීවිතේට මෙච්චර අවස්ථා තිබ්බේ කියන එක අපිටත් මෙතනදී හිතන්න පුළුවන්. ඉතින් දැන් ස්ටේජ් එක සකස් කරලා තියෙන අමුද්‍රව්‍ය තියෙනවා. ශක්තිය අපිට දැන් ගන්න පුළුවන්. අපි දන්නවා මේ චෙෆ්ලා 5 දෙනා අපිට ශක්තිය දෙනවා. අපිට ඒක ෂුවර්. අපිට ඔක්සිහරණ වායු ගෝලෙත් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්සිජනුත් නැහැ. අණුත් ආරක්ෂිතයි. ඔන්න දැන් තමයි මෙතන කෙමිස්ට්‍රි එක පටන් ගන්න. ඒ කියන්නේ මෙතන රසායන විද්‍යාව දැන් තමයි ස්ටාර්ට් වෙන්නේ. ඉතින් අපිට ජංගල් රිසෝස් බුක් එකෙත් මේක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. හයිඩ්‍රජන් වලින් විශාල කොටසක් අභ්‍යවකාශයෙන් නිදහස් විය, ගිනි කඳු පිපිරීම, අකුණු ගැසීම්, අධික පාරජම්බුල කිරණ, ජල තාප මංකඩ විවර, ශාරීය මංකඩ විවර, සමග පෘථිවියේ පැවති ඔක්සිහාරක වායු ගෝලයේ පෘථිවිය මත ජීවය සම්බන්ධ සඳහා අත්‍යවශ්‍ය වූ සරල කාබනික අණු සංශ්ලේෂණයට හිතකර වුණා කියන එක. ඉතින් අපේ කළුව මේ දිහා බලන් ඉද්දි හැමතැනම වතුර, හැමතැනම ශක්තිය. හරි දැන් ඔක්කොම තියෙනවා. දැන්වත් ජීවයක් ආරම්භ කරන්න තාමත් නැහැනේ. හරි අපි බලමු මේ කොහොමද නේ කියලා. රසායන විද්‍යාවෙන් කොහොමද මේ මැරිච්ච අණු ජීවමාන සෛලුනේ කොහොමද කියන එක. ඉතින් අපි විද්‍යාඥයෝ මේක අධ්‍යයනය කරලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ ජීවිතය කියන එක, මේ ජීවය කියන එක මේ හදිස්සිය වෙන එකක් නෙමෙයි. මේක අධීර 4කින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකට තමයි අපි ජෛව රසායනික පරිණාමය කියලා කියන්නේ. ජෛව රසායනික කියලා කියන්නේ ජීවයේ රසායන විද්‍යාව, පරිණාමය කියලා කියන්නේ කාලයත් සමග වෙනස් වීම. ඉතින් ජෛව රසායනික පරිණාමය කියලා කියන්නේ රසායන විද්‍යාව කාලෙත් සමග ජීව විද්‍යාවට බවට පරිවර්තනය වූ ආකාරය. මේකේ පියවර 4ක් තියෙනවා. ඒ පියවර 4ෙන් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. පළවෙනි ජීවය හදන රෙසිපි බුක් එක තමයි සරලව අපි මේ ගන්න යන්නේ. මේ රෙසිපි බුක් එකේ පිටු 4ක්, ඒ පිටු 4 ස්ටෙප්ස් 4ක්. මේ ස්ටෙප්ස් 4ෙන් තමයි ඒ හැම දෙයක්ම කරන්න තියෙන්නේ. පළවෙනි පිටුවේ තියෙනවා අමුද්‍රව්‍ය හදන විදිය. දෙවෙනි පිටුවේ තියෙනවා අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න විදිය. තුන්වෙනි පිටුවේ තියෙනවා මේ කොම් වාදනයකට දාන විදිය. හතරවෙනි පිටුවේ තියෙනවා කෑම ෆොටෝකොපි යන්ත්‍රයට එකතු කරන එක. මේ රෙසිපි එක ඔයා ෆලෝ කරොත් ඔයාට ජීවය හදන්න හරිම ලේසි. ඉතින් පළවෙනි පියවරේදී මේ අමුද්‍රව්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට මෙතන දක්වලා තියෙන්නේ මේ අකාබනික අණු. මොකද අපිට ඕන තරම් අකාබනික අණු තිබ්බා. මේ අකාබනික අණු වලින් කුඩා කාබනික අණු හදාගන්න එක තමයි අපිට මුල්ම ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට අපිට මේ කුඩා කාබනික අණු තමයි අවශ්‍ය වෙන්නේ. මේ කුඩා කාබනික අණු අපි හදන්නේ අපිට අර තිබ්බ වායු ටික. ඇමෝනියා, ජල වාෂ්ප ඔය වගේ දේවල් පාවිච්චි කරලා අපි අමයිනෝ අම්ල, නයිට්‍රජනීය භස්ම වගේ කාබනික අණු මෙතනදී හදාගත්තා. ජංගල් රෙසිපි බුක් එකෙත් මේක අපිට දක්ව ගන්න පුළුවන්. ආදි පෘථිවියේ පැවති වායු ගෝලීය ස්වභාවය මගින් අකාබනික අණු වලින් අමයිනෝ අම්ල, නයිට්‍රජනීය භස්ම වගේ කුඩා කාබනික අණු වල අජෛව සංශ්ලේෂණය සඳහා පහසුකම් සැලසීම තමයි මේ රෙසිපි බුක් එකේ පළවෙනි ස්ටෙප් එක. අපි බලමු දෙවැනි පිටුවේ මොනවද තියෙන්නේ කියලා. දෙවැනි පිටුවේ තියෙනවා ඉහත දැක්වූ කුඩා කාබනික අණු බහුව්‍යවීකරණය මගින් කාබනික මහා අණු නිපදවීම. ඒ කියන්නේ ඔය ගත්ත කුඩා කාබනික අණු ටික එකට එකතු කරනවා. මේ බහු අවයවීකරණය කියන්නේ බහු කියන්නේ ගොඩක් කියන එක, අවයවීකරණය කියන්නේ එකතු කරනවා කියන එක. මේ තියෙන කුඩා අණු ටික
එකතු කරලා ලොකු වනු හදන එක තමයි මේ දෙවනි ස්ටෙප් එක විදිහට අපිට බලා ගන්න පුළුවන්. වෙන ඉතින් මේ විදිහට මහා කාබනික අණු හදා ගන්න ඕන. උදාහරණ විදිහට මේ අමයිනෝ අම්ල එකතු කරලා ප්‍රෝටීන් හදන්න පුළුවන්. නයිට්‍රජනීය භස්ම වලට සීනි ෆොස්ෆේට්ුයි දාලා නියුක්ලියික් අම්ලත් හදා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි දෙවෙනි පිටුවේ තිබ්බේ. අපි බලමු තුන්වෙනි පිටුවේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් තුන්වෙනි පිටුවේ අපි කිව්වා මේක භාජනයකට දාන හැටි තමයි අපිට දැක ගන්න තියෙන්නේ කියලා. ඉතින් මේ භාජනයකට දාන එක තමයි මෙතන අපිට මේ ජංගල් රෙසිපි බුක් එකේ මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. කාබනික මහා අණු පටල තුන ඇසිරීමෙන් ප්‍රාග්සයිලේ බිහිවීම කියලා. කාබනික මහා අණු පටල තුල ඇසිරීමෙන් පටල තුල ඇසිරීමෙන් කියන එක තමයි මෙතන භාජනයකට දානවා කියලා කියන්නේ. මේ පටලය හරියට භාජනයක් වගේ. මේ භාජනය ඇතුළට දාන එක තමයි අපිට මේ තුන්වෙනි ස්ටෙප් එක තුන්වෙනි පිටුවේ බලා ගන්න තියෙන්නේ. බලමු හතරවෙනි පිටුවේ මොනවද තියෙන්නේ කියලා. නියුක්ලියික් අම්ල ස්වයං ප්‍රතිවර්ත වීමේ හැකියාව අත්කර ගැනීම නිසා සෛලවලට ප්‍රවේණිගත වීමේ හැකියාව ලැබීම. අපි කිව්වා හතරවෙනි පිටුවේදී ෆොටෝකොපි යන්ත්‍රයකට මේක දාන එක තමයි අපි කරන්න කියලා. මේ ෆොටෝකොපි කරනවා කියන එක තමයි එතන අපේ බුක් එකේ නියුක්ලියික් අම්ල ස්වයං ප්‍රතිවර්ත වීමේ හැකියාවත් කර ගැනීම නිසා. මේ ස්වයං ප්‍රතිවර්ත වෙනවා කියන්නේ තමන්ගෙම ෆොටෝකොපිස් හදා ගන්නවා වගේ වැඩක්. මේ විදිහට මේ අපි ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් අකාබනික අණු වලින් මුලින්ම කාබනික අණු හැදුවා. ඒ කාබනික අණු එකතු කරලා තවත් ලොකු කාබනික අණු හැදුවා. ඊට පස්සේ මේ ටික පටලක ඇසුරුවා. ඒ කියන්නේ මේ ටික භාජනයකට දැම්මා. දැන් හතරවෙනි එකේදී මේක ෆොටෝකොපි කරගන්න ඇබිලිටි එක ෆොටෝකොපි කරගන්න අවස්ථාවක් තමයි අපි මෙතනදී ලබා දෙන්නේ. ඉතින් මේ හින්දා මේවා ෆොටෝකොපිස් ගහගෙන ඉස්සරහටත් මේක පැවතගෙන ගියා කියන එක තමයි මේ ප්‍රවේණිගත වීමේ හැකියාව කියන්නේ. තවත් ඉස්සරහට පරම්පරාවට මේක ඉස්සරහට සිද්ධ වෙමින් ගියා කියන එක තමයි මේක මෙතන මේ රෙසිපි බුක් එකේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට සරලව ඔයාට මේ රෙසිපි බුක් එක බලලා ජීවයක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනින් එහාට මේ එපිසෝඩ් 1 එකේ සිද්ධ වෙච්ච දේවල් දැනගන්න රැඳිලා ඉන්න ඒ බයොලොජිත් එක්ක ඒ විතරක් නෙමෙයි ඔයාලට මේ සම්පූර්ණ සීසන් 1 එක යුනිට් 3 එකම සම්පූර්ණයෙන් මේකේ ජර්නි එක ආවරණය කරන සීසන් 1 එක සහ මුළු සිලබස් එකේම තියෙන හැම සීසන් එකක්ම බලන්න මම දෙන්න අපේ ටෙලිග්‍රෑම් channel එකත් එක්ක ඒකේදී ඔයගොල්ලන්ට හැම විස්තරයක්ම දැනගන්න පුළුවන් අපේ සීසන්ස් කොහොමද රන් වෙන්නේ හැම දෙයකටම සම්බන්ධ වෙන්න ඒ බයොලොජි ටෙලිග්‍රෑම් channel එකත් එක්ක බයෝ බුද්ධිය අරගෙන ඉදිරියට යන්න තමයි